ආයුබෝවන් සුබ දවසක් ඔබට අදත් ඔබ සම්බන්ධ වන්නේ යාල් ටීවී පුරවැසි කිරුළ සමගයි. ඔබ දන්නවා පුරවැසි කිරුළ තුලින් ගෙවී ගිය කාලේ දැනට බොහෝ කාලෙක ඉඳලම අපි මේ රටේ ඉතාමත්ම විශාල වැඩ කොටසක් කරන සමාජ මෙහෙවරක් කරන නමුත් සමාජයේ මාධ්‍ය මගින් ඉදිරියට නොයන පසුබිමේ ඉඳලා සුවිසල් මෙහෙවරක් කරන පුරවැසියෝ තමයි අපි ප්‍රතිපත්තියක් විදිහටම දිගින් දිගටම වවහමුවට අපි ගෙනාවි. ඔවුන්ගෙන් ඔබ බොහෝ කාරණා දැනගත්තා. ඔවුන් කොහොමද ආපු ගමන, ඔවුන් කොහොමද රටට දෙන උපදෙස්, ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද, කොයි ආකාරයකද කටයුතු කරන්නේ කියන ආදර්ශයන් ගණනාවක් පුරවැසි කිරුළ තුලින් ඔබට ඔබගේ නිවසට අපි රැගෙන ආවා. ඇත්තටම අදත් අපි පුරවැසි කිරුළ තුලින් එවැනි චරිතයක් තමයි ඔබ හමුවට ආරාධිතයා විදිහට අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබට ඉතා වැදගත් බොහෝ කාරණා දැනගන්න පුළුවන් අපි මේ ගේන ආරාධිතයන් තුලින් කියන එකත් ඔබට කිව යුතුමයි. ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙන්න මෙහෙම අද අපිට එන මේ ආරාධිතාව විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය පහුගියදා පැවැත්වුවා ප්‍රදීප ප්‍රනාම විද්‍යාත් අභිනන්දන 2025 සම්මාන උළෙලක්. ඒකට 66 දෙනෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් 66ක් ලංකාවේ කීර්තිමත්ම විවිධ සේවාවන් කරමින් තමන්ගේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාමයේ ඉහළට ඔසවා තබන්නට කටයුතු කරපු ක්‍රීඩකයෝ, සාහිත්‍යදරයෝ, ග්‍රන්ථකතුවරු, විවිධ ශාස්ත්‍ර සමාජ සේවකයෝ, දේශපාලන ශාස්ත්‍රයේද, නීති ශාස්ත්‍රයේද විවිධ පිරිස් තමයි මේ ඔසවා තැබීම කළේ මේ සම්මාන ප්‍රදාන 66 දෙනෙකුට සම්මාන දෙනවා. ඉතින් අද අපේ කතානායිකාව විදියට එන ආරාධිතා විදියට එන ඇයටත් කාන්තාවක් විදියට කාන්තාව මම හිතන්නේ 6ක් හෝ 7ක් නියෝජනය කළේ සම්මානයක් හම්බෙනවා ඇයගේ ඒ කරපු මේ රට වෙනුවෙන් මේ බෞබිම වෙනුවෙන් කරපු මෙහෙවරට. ඒ නිසා අපි නම කියන්නට පෙර මම මේකයි හඳුන්වා දීම කළේ. ඇය තල්දුව බෞද්ධ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබනවා. ඉන් පස්සේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමයි උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන ප්‍රථමයා වෙලා තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ වේදී උපාධිය හදාරන්නේ. ඉන් පසුව ඇය මුලින්ම ගණකාධිකරණ ශාස්ත්‍රයට යොමු වෙනවා. ඊට පසුව ඇය සාමාන්‍යයෙන් අභ්‍යන්තර විගණන කටයුතු නැත්නම් විගණන ශාස්ත්‍රයේ සමූහ විගණන කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉන් පසුව පෞද්ගලිකාංශයේ රැකියාවකට සම්බන්ධ වෙලා කටයුතු කරමින් සිටියදී ඇයගේ ජීවිතයේ වෙනස්කමක් සිදු වුණ 1998 දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නැත්නම් TRC කියලා කෙටියෙන් හඳුන්වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියක විදියට වැඩ කටයුතු ආරම්භ කරනවා. එතනින් නොනැවතී මේ ගමන තුලදී කාන්තාවක් විදියට සමාජ මෙහෙවරයන් රැසක් ඇය විසින් ඉටු කරනවා. පරිපාලන ශාස්ත්‍රයේ කටයුතු කරනවා වගේම ඉඩ ලැබෙන හැම මොහොතකම සමාජ සේවයට නැඹුරුව කටයුතු කරනවා. අපි ඒ ගැනත් ඇයගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කමක් තිබෙනවා. මේ විදිහට ඇය හඳුන්වා දෙන්න පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නැත්නම් TRC ආයතනයේ අධ්‍යක්ෂ අනුකූලතා හා පාරිභෝගික කටයුතු මේනකා පතිරණ මහත්මියයි. ආයුබෝවන් මේනකා. ආයුබෝවන්. මම ඔබ හඳුන්වා දුන්නා බොහෝ කාරණාත් එක්ක තව බොහෝ කාරණා කියන්න තියෙනවා. මම කියනවට වඩා ඔබගෙන් මේක ගන්නත් ඕනේ. මෙතනදී මේනකා මම දැනගන්න කැමති විශාල මෙහෙවරක් කළා තියෙනවා සමාජය තුල. ඉතින් ඒකට ප්‍රවේශයක් විදිහට මම දැනගන්න කැමති මේනකා පතිරණව ඔබ දකින්නේ කොහොමද? මම දැනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරියක් හැටියට කටයුතු කරනවා. මම සමාජයට ගෞරවනීය සේවයක් කරන ගෞරවනීය රජයේ සේවකයෙක්. සමාජයට වෙන්න ඕන පුරවැසි යුතුකම ඉෂ්ට කරන්නට උත්සාහ කරන නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවන්නට උත්සාහ කරන මගේ උපන් රටට මගේ ණය ගෙවන්න උත්සාහ කරන පුරවැසියෙක්. මගේ පවුලට මගේ මහත්තයාට හොඳ බිරිඳක් මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. ඒ විදිහට තමයි මම ගැන මගේ ඒ වගේම මගේ ආයතනයට මම හොඳ සම්පත්දායකයෙක්. ඔව් මම හිතන්නේ ඇත්තටම ඇය බොහෝ විට ඇය ගැන කාරණා පැරණි කාරණා වලට වඩා කල්පනා කළේ මේ රටේ සේවාවක් කරන එක පැත්තකින් ගෘහණියක් විදියට අනිත් පැත්තේ රාජ්‍ය සේවිකාවක් විදියට බදු ගෙවන ජනතාවට සාධාරණයක් කරනවා කියන අදහසත් එක්ක තමයි ඇය මේ සේවාව නොපිරිහෙලා ලබා දෙන්නේ. 1998 විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සහකාර අධ්‍යක්ෂවරියක් විදියට ඇවිල්ලා අද 2025 අධ්‍යක්ෂ පාරිභෝගික කටයුතු හා අනුකූලතා
කියන එක ඉහළම තනතුරක් මම හිතන්නේ විදුලි සමිති නියාමන කොමිසම සභාවේ දෙවනි තනතුරට දෙවනි තනතුර ආසන්නයේ තියෙන තනතුරක්. ඉතින් එවැනි තැනකට එන්න ගෙවි ගිය කාලේ අවුරුදු 27ක් විශාල කැපකිරීම කළා. මම අහන්න කැමති වෙනකම් මෙහෙම එකක්. ඔබ රාජ්‍ය සේවිකාවක් විදියට හරි උතුම් කොට සලකනවා ඒ සේවාව. ඒ සේවාව තුළ වගවීම සහ වගකීමත් ඒ වගේම යුතුයකමත් ඔබ විශාල ලෙස ඉටු කරපු කෙනෙක්. මම අහන්න කැමති ඒක කොහොමද ඔබ දකින්නේ? ඔව් රාජ්‍ය සේවය ඇත්තටම ඔබට මතක ඇති පහුගිය කාලේ නරින් රාජ්‍ය සේවයක් ගන්න එකක්. හරි ලොකු ගැඹීරකමක් වගේ තමයි දැනුනේ. පහුගිය කාලේ අපිට හැම කෙනාම උත්සාහ කරේ මට රජයේ රස්සාවක් ගන්න. අදටත් ඒ හැඟීම පොඩ්ඩක් තියෙනවා. කැම්ප් විශ්වවිද්‍යාලයකින් එළියට යන අය ඔබ දකින්නවා පිකටින් කරනවා ඉල්ලීම් කරනවා නෑ මට රජයේම රස්සාවක් ඕනේ. මේ ආකල්පේ හුඟක් කාලේ ඉඳලම තිබුණා. මොකද ඒක ගෞරවනීය රැකියාවක් කියලා සමාජ මතයක් තියෙනවා. සැබෑවට මේක ගෞරවනීය රැකියාවක්. හැබැයි ඒක ගෞරවය රැකගන්න ගෞරවනීය රැකියාවක් වෙන්නේ ඒ තනතුරටපත් වෙන පුද්ගලයා ඒකේ ගෞරවය රැක්කොත් තමයි. එයාට ගෞරවය රකින්න ඕනේ. එයා ගෞරවය රකින්නවා කියලා කියන්නේ එයාගේ පුටුවට එයාට ලොකු එයා රැකියාව බාර දෙනකොට එයාගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම රටක් ගෙනියන්නේ රජයේ නිලධාරීන් රජයේ නිලධාරීන් අපි ගොඩක් කලාවට හිතනවා අපේ රට මේ 225 වෙනස් වුණොත් රට වෙනස් වෙයි නෑ 225 ඒගොල්ලෝ නෙමෙයි මේ රට ගෙනියන්නේ රජයේ නිලධාරීන් මේක බේසිච්ච අත්විවරමක් මත නිර්මාණය වෙච්ච දෙයක්. ඉතින් මේ රජයේ නිලධාරීන්ගේ අවංකභාවය වගකීම කැපවීම අනේ දායකත්වයේ මත නිර්මාණය වුණ රටක් තමයි මේ සුන්දර රටක් තියෙන්නේ අපිට. ඉතින් මං වගේම රජයේ දහසක් වුණ මං වගේ අපි වගේ රජයේ නිලධාරීන්ගේ කැපවීම දහඩිය මහන්සිය මත නිර්මාණය වුණ රටක් තියෙනවා. ඉතින් අපි ඒ රට ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපේ ගෞරවය කියන්නේ රජයේ නිලධාරියෙක්ගේ ගෞරවය කියන්නේ එයාගේ රැකියාවට කරන සාධාරණත්වය මත තමයි එයාට එයාගේ ගෞරවය රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙනෙකුට ගෞරව කරොත් තමයි අපිට ගෞරවය බලාපොරොත්තු වෙන්නේ. අපේ තනතුරට ගෞරවයෙන් අපි ඊටාම හොඳින් රස්සාව කරොත් තමයි අපේ රැකියාවට තියෙන ගෞරවය පිටායකින් බලාපොරොත්තු වෙන්නේ. අර මං කිව්වාගේ රාජ්‍යයේ සේවය මහා ගෞරවනීය තත්වයක්. හරි. ඒ ගෞරවනීය තත්ත්වය රැක ගැනීමට අපි සියලු දෙනාටම රාජ්‍ය නිලධාරීන් විශාල වගකීමක් තියෙනවා. මම හිතන්නේ ඇත්තටම ඉතා හොඳ කාරණාවක් මේනකා පතිරණ මහත්මිය කිව්වේ. රජයේ සේවය පිළිබඳව අපි කතා කරද්දී බොහෝ වෙලාවට මේක අහගෙන ඉන්න ඔබටත් බොහෝ වෙලාවට හිතනවා පාර්ලිමේන්තුවේ ඉන්න නැත්නම් මේ පාලනය කරන 225 තමයි ප්‍රමුඛ වෙන්නේ. මේ 225 තමයි මූලික ප්‍රතිපත්ති තීරණ ගන්නෙ. මේ ක්‍රියාත්මක කරන්නේ ලක්ෂ සංඛ්‍යාවතක් වෙන රජයේ සේවකයෝ ඉහළ නිලධාරියාගේ ඉඳලා පල්ලෙහා සේවකයා දක්වා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. ඔවුන් යම්කිසි දවසක නිහඬ වුණොතින් ඔවුන් සේවයේ නොකළ හැරියොතින් එක තප්පර ගානින් මේ රටම සම්පූර්ණ කන පිට හැරෙන තත්යකට එනවා. ඒ කියන්නේ කුණු ටික එකතු නොවේවි, ඒවා අහක් කරන්න කෙනෙක් නැති වේවි, පාරක යන්න බස් එකක් නැති වේවි, තමන්ගේ කිසිම කාරණාවක් කරගන්න බැරි තත්වයට එනවා. මොකද ඒ තරම් රජයේ සේවය පිළිබඳ ඉතාම උනන්දුවෙන් සහ ඉතාම ගෞරවයෙන් අය කතා කළා. මම අහන්න කැමති මෙහෙම එකක් දැන් ඔබගේ මේ කාලයත් එක්ක බලනකොට රජයේ සේවකයෝ වගේම එක පැත්තකින් අපි පුරවැසියෝ. ඒතකොට පුරවැසියෝ තමයි රජයේ සේවයේ ගන්න එන්නේ. අපිත් එක්තරා විදිහට පුරවැසියන් විදිහට අපි තව ආයතන රජයේ සේවාවන් අපි ලබා ගන්නවා. මේ පුරවැසි වගකීම යුතුයකම් ගැන ගත්තොතින් රජයේ සේවකයා වගකීම් සහ යුතුයකම් ඉෂ්ට කරන ආකාරය ඔබ කිව්වා. පුරවැසියාගේ වගකීම් හා යුතුයකම් කොහොමද හඳුන්වන්න පුළුවන් වෙන්නේ? අපි පුරවැසිය හැටියට අපි හරියට අපේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. අපි සාධාරණත්වය ගැන කතා කරනවා. අපි හරියට කැමති හැමදේම ලස්සනට හරියට තියෙනවා දකින්න පුරවැසිය හැටියට අපි තැනකට ගියොත් අපි කැමති එතන බොහොම පිරිසිදුවට තියෙනවා බලන්න. අපි තැනකට ගියොත් අපි හරි කැමති එතනින් අපිට සාධාරණයක් වෙනවා බලන්න. අපි කැමති නෑ අපිට අසාධාරණයක් වෙනවා බලන්න. ඒකට අපි පුරවැසිය හැටියට අපි කොච්චර සාධාරණද? අපි පුරවැසිය හැටියට අපි කොච්චර අවංකද? අපි අපේ ගෙදර වත්ත පිටි පිරිසිදුව තියාගන්න උනන්දුවම දක්වනවාද අපි එළියට ගියාම? අපි කෝච්චියකට ගියාම, බස් රථයකට ගියාම පාරේදී අපි ටොපි කොලයක් බිම දානවද? හදවත දෙකක් හිතලා බලන්න. අපි බස් එකේ යනකොට අපි ටොපි කොලයක් තියලා යනවද? අපි කෝච්චියට ගියාම කෝච්චිය ඒවා දුම්රිය ඒවා පිරිසිදු ඒවා තියලා එනවද? ඒ වගේ අපි කියන්නේ එතන හරිය අපිරිසුදු කියලා නෑ. අපි පොදු ඇසිගිලියට ගියාම අපි එතන නැවත කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියලා එනවා. ඉතින් අපිට හැම පුරවැසියෙකුටම තියෙනවා තමන්ගේ දෙයක්. ඒ කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරියෙක් වශයෙන් මට හුඟක් අත්දැකීම් තියෙනවා.
මේ දුරකථන නැති වෙච්ච එක සම්බන්ධයෙන් අපි කලකට පෙර ක්‍රියා කරා. දැන් නම් ඒව ක්‍රියා කරන්නේ නැහැ. දුරකථනේ මෙතන තියලා අනිත් පැත්ත හැරෙනකොට දුරකථනේ වෙන කෙනෙක් ගන්නවා. මෙන්න අපි රටේ තියෙන අවංකභාවය. ඉතින් අපි කියනවා හරි හැමෝම අවංක වෙන්න ඕනේ. දැන් හොරු අල්ලන්න ඕනේ. ඔව් හොරුන්ට නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි හැමෝම හිතෙන් අපි බලාපොරොත්තු වෙනවා හරි සාධාරණ සමාජයක්. ඒත් හෘද සාක්ෂියට එකක අපි තුලම අවංකභාවයක් තියාගෙන අපි පළමුවෙන්ම අපිට ඇඟිල්ල දික් කරගෙන අපි නිවැරදි වෙනවා නම් මේ සාධාරණ සමාජයක් බිහි කරන්න හරිය ලේසි. ඒකට අපි හැමෝගම සමුදායකත්වයේ තියෙන්න ඕනේ. මම හිතන්නේ ඔබට පාරිභෝගිකයෝ විදියට, පුරවැසියෝ විදියට, ප්‍රේක්ෂකයෝ විදියට විවිධාකාර නම් වලින් හඳුන්වුවත් මහ ජනතාව විදියට ඔබට විශාල වගකීමක් ඒ තුළ තියෙනවා. ඔබගේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් අනිකුත් තැන්වලුත් ඒ වගකීම ඉෂ්ට වෙනවා. මම මෙහෙම එකකුත් අහන්න කැමතියි. ඇත්තටම මේනකා ඔබ කාන්තාවක් විදියට ගෙවි ගිය කාලය අවුරුදු 28කට ආසන්න කාලයක් TRC එකේ පාරිභෝගිකයෝ එක්ක මේ විවිධ ශාස්ත්‍ර යන්ත්‍ර සූත්‍ර එක්ක විතරක් නෙමෙයි මිනිසුන් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. ඔබගේ මේ සේවාදායකත්වයේ තුල රාජ්‍යාන්තරණින් ඔබ හරි තෘප්තිමත්ව කතා කරනවා. අභියෝග වලට මුහුණ දෙන්න ඇති. කොහොමද කාන්තාවක් විදියට නිලධාරිනියක් විදියට මේ අභියෝග වලට ඔබ මුහුණ දුන්නේ? ඔව් ඇත්තටම විශාල අභියෝගයක් තියෙනවා. මොකද රැකියාවට අපි එනකොට රැකියාවෙන් යම්කිසි දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ඒවා කිසිම දෙයක් අපිට මගහැරෙන්නට බෑ. අපිට විශාල යුතුයකමක් තියෙනවා. මොකද අපි රාජ්‍ය සේවයේ ජනවාරි 1 වෙනිදාට අපි රජයේ නිලධාරීන් ප්‍රතිඥාවක් දෙනවා. අපි අපිට මතක් කරලා දෙනවා අපි රජයේ බදු මුදලින් යැපෙන අය. එතකොට අවංකභාවයෙන් වැඩ කරනවා තිරසාර සංවර්ධනයට රටේ සමෘද්ධියට අවංකව වැඩ කරලා දායකත්වය දෙන මේ රට ඉහළම තැනකට යන්නට කියලා අපි ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් ඒ ප්‍රතිඥාව අපි හිතේ තියාගෙන තමයි හැමදාම උදේට අත්සන් කරන්නට ඕනේ. ජනවාරි 1 වෙනිදා නෙවෙයි දෙසැම්බර් 31 වෙනිදා අත්සන් කරනකොට ප්‍රතිඥාව හැමෝගෙම කල්පනාවේ තියෙන්නට ඕනේ. ඉතින් කාන්තාවක් වශයෙන් ඕනෑම නිලධාරියෙකුට හෝ නිලධාරියෙකුට සියලු දෙනාටම මේ කර්තව්‍ය අදාළයි. එතකොට කාන්තාවක් වශයෙන් ඇත්තටම ගැන කතා කරොත් සමාජ මාධ්‍ය ජාලාවල අපි දැකලා තියෙනවා වැඩ ඇරි වැඩට එන අම්මා. ඉතින් මම වැඩ ඇරි වැඩට එන අම්මා කෙනෙක්. මමත් ඇත්තටම වැඩ ඇරි වැඩට ගිය අම්මා කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කර්තව්‍යයත් මම නොපිරිහිලා මං ඉෂ්ට කරා. මට පුළුවන් වුණා බොහොම අපූර්වට කාලේ කළමනාකරණය කරගෙන ගෙවල් වල වැඩ කටයුතු ඒ විදිහට කරගෙන මම කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදිහට මම බොහොම සාර්ථක ගමනක් ආවා. මට පුළුවන් වුණා හැම දෙයක්ම කළමනාකරණය කරගන්න. මම හිතන්නේ ඇත්තටම බලන්න කාන්තාවක් විදිහට අභියෝගවලට මුහුණ දීම ඒ අභියෝගයක් නොවන විදිහට අය බාර අරගෙන කටයුතු කරපු නිසා අභියෝග කියන වචනේත් එක්ක කාරණා මට මෙහෙම වුණා කියලා කිව්වේ නැහැ. මොකද ඒක දක්ෂකම තියෙන්නේ ඒක ජයගෙන ඉදිරියට යාම මම ඒ අහපු ප්‍රශ්නෙට ඒ හොඳ උත්තරේ ලැබුණා. ඇය කොහොමද ඒක කළමනාකරණය කරගෙන කාන්තාවක් විදියට ගියේ කියන එක ඒක ඊටාම සාක්ෂාත් වෙනවා. මොකද ඇයගේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාවය තුලින් කර තිබෙන මෙහෙවරත් එක්ක සංසන්දනය කරනකොට තව බොහොමත් කාරණා කතා කරන්න තියෙනවා. අපි පොරවැසි කිරුලේ විරාමය ලබා ගන්නවා. දැන් අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තව බොහෝ කාරණා කතා කරමු. රැඳී සිටින්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වන්නේ යාල් ටීවී පුරවැසි කිරුල සමගයි. අද පුරවැසි කිරුල සමග ඔබ හමුවට එන ආරාධිතයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නැත්නම් TRC ආයතනයේ අධ්‍යක්ෂ අනුකූලතා හා පාරිභෝගික කටයුතු මේනකා පතිරණ මහත්මියයි. අපි විරාමයට පෙර බොහෝ කාරණා කතා කළා. ඒ කාරණාවේදී බොහෝ විට රාජ්‍ය සේවකෙක් විදිහට යුතුකම් වගකීම්, පුරවැසියන්ගේ යුතුකම් වගකීම්, කොහොමද මේ අභියෝග මැද්දේ මේ කාරණාව කරගෙන ගියේ කියන කාරණා තමයි කතා කළේ. නමුත් එක කාරණාවක් කියන්න ඕන මේනකා පතිරණ මහත්මිය මේ සියලුම රාජකාරීත් එක්ක නිවසේ කරන කටයුතුත් අම්මා කෙනෙක් විදියට බිරිඳක් විදියට කරන කටයුතු වලට අමතරව සුවිසල් මෙහෙවරක් කරනවා. Tamanගේ මේ කාලය කළමනාකරණය කරගෙන සමාජ ක්‍රියාකාරණයක් විදියට සමාජ සේවා කටයුතු. ඇය බොහොමයක් කටයුතු ඉෂ්ට කරන කෙනෙක්. ඒ ලද මොහොතෙන් ඒකෙන් තෘප්තිමත් වෙනවා, ගම් වලට යනවා, විවිධ සේවාවන් කරනවා. මම අහන්න කැමතියි මේනකා පතිරණ මහත්මිය ඔබගෙන් මේ සමාජ ක්‍රියාකාරණයක් විදියට ඔබ බොහෝ මෙහෙවර කරලා තියෙනවා. ඔබ ඒක දැක්කා. කොහොමද මේ මෙහෙවර කරන්න කාලය තියෙන්නේ? කොයි විදියේ මෙහෙවරක්ද ඔබ කරලා සතුටු වෙන්නේ? නරේන්ද්‍ර මම ඊට ප්‍රවේශයක් ගන්නම්. අපි
අපි හැමෝටම අපි ඉගෙන ගන්නවා. ඒක අපි ටාගට් එකකට අපි යන්නේ. ඉගෙනගෙන විභාග පාස් වෙනවා. අපි O level සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊට පස්සේ අපිට ඊළඟ ටාගට් එක විශ්වවිද්‍යාලය යන එක, ඊළඟට අපේ හීනය හොඳ රස්සාවක්, ඒ රස්සාව ගන්න කාලේ තව ඊට වඩා හොඳ රැකියාවක්, ඊට වඩා ප්‍රොමෝෂන් එකක් අපේ ටාගට්ස් තියෙනවා. අපි හිතාගෙන ඊට පස්සේ අපිට ගයක් හදාගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. අපිට එහෙම තියෙනවා. ඉතින් අපි හැමෝටම මේ හීනේ තියෙනවා. අපි ටාගට්ස් වලට යනවා. ඊට ගියාට පස්සේ මට හිතුණා, මම දන්නේ නැහැ වෙනත් අයටත් හිතුණාද කියලා. මට හිතුණා පස්ස හැරිලා බලන්න, පිටිපස්ස මහා ගමන මම කොච්චර දුර ගමනක් දාවේ. තව ඉදිරියට තව දේවල් කරගෙන මගේ යම්කිසි මූලික අවශ්‍යතා ටිකක් සපුරුනාට පස්සේ පිටිපස්ස හැරිලා බලනකොට මට හිතුණා තව කොච්චර දෙනෙකුට අපිට උදව් අපේ අවශ්‍ය වෙලා තියෙනවද. අපේ රටේ ආදායම බෙදී යාමේ විෂමතාවය ප්‍රබලයි. ඉතින් හරියට ගොඩාක් විශාල පිරිසක් ඉන්නවා අඩු ආදායම්ලාභී අපේ උදව් උපකාර අවශ්‍ය වෙන පිරිස. ඉතින් එවැනි පිරිසකටත් උදව් කරන්න ලැබුණොත් කොච්චර හොඳද කියලා මට හිතුණා. මේ සිතුවිල්ලත් සමගම මගේ අදහස මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන මගේ යාළු මිතුරන්ට දැනුම් දුන්නා. විශාල පිරිසක් විදේශ රටවල හිටියේ. ඉතින් උන් ඉතාම සතුටින් මම සමග එකතු වුණා. ඒගොල්ලන් කිව්වා අපිට හරි කාර්යබහුල ඔයා සම්බන්ධීකරණය කටයුතු කරන්න කියලා. ඉතින් මේ විදිහට මම 2013 තමයි පටන් ගත්තේ. 2013 මම මුලින්ම පාදුක්ක මට මතකයි, ඒක හරි අපූර්ව සුන්දර මතකයක්. පාදුක්ක කොට්ටාශයේ පාසල් 15ක තෝරාගත්ත දරුවන් 150කට විතර පිරිසකට සියලුම පොත්, ඇඳුම්, පැළඳු, ඒගොල්ලන්ගේ නිල ඇඳුම, පිරිමි ළමයින්ට නිල ඇඳුම, ගැහැණු ළමයින්ට මසානිම කළ ගවුමක්, බෑග් එකේ සියලුම දේවල් අපි සපයලා දුන්නා. ඒ අපේ කණ්ඩායම එකතු වෙලා. ඒතරම් මේකේ ගෞරවයක්, මේක කණ්ඩායමක් කරපු දෙයක්. මේ වගේ කණ්ඩායමක් වශයෙන් 2013 සිට අද දක්වා ඉදිරියට අද දක්වාම මේ කටයුතු කරගෙන යනවා. කොච්චර 2013 පටන් ගත්ත එකද මේ අවුරුද්දේ අප්‍රේල් 26 ඒ ආකාරයටම අපි පාසලයකට සියලුම බඩු උපකරණ, බඩු භාණ්ඩ සහ පාසල් පද්ධතිය හිටවන්න පැල, ගෙවල් වලට පැල යනාදී අරගෙන යනවා. මේකට එකම හේතු වශයෙන් මම දකින්නේ එකිනෙකා කෙරෙහි තිබුණ විශ්වාසය, මුල්ලේ ගැන දෙන සිද්ධ වෙන විශ්වාසය, එකිනෙකාට තිබුණ ගෞරවය, අපිට කැපිලා පේන්න උවමනාවක් තිබුණේ නැහැ, වෙන උවමනාවක් තිබුණේ, එකම අරමුණයි තිබුණේ මේ විදිහට සමාජ සුපසාදනය. ඉතින් ඒක තමයි විශ්වාසය සහ ගෞරවණීය පිළිගැනීම. එකිනෙකාට කෙරෙහි එකිනෙකාට තිබුණ ගෞරවය තමයි මේ දුර ගමනේ රහස. ඉතින් ඒ විදිහට අපිට පහුගිය කාලේදී දැවැන්ත මෙහෙවරක් කරන්න සිද්ධ පුළුවන් වුණා. ඒ අතරින් ඇතරම අමතක නොවනම සිදුවීම තමයි කොවිඩ් කාලේ මට පුළුවන් වුණා අවිස්සාවෙල්ල මූලික රෝහලට අත්‍යවශ්‍ය වෙලා තිබුණ CPAP යන්ත්‍රයක් අරන් දෙන්නේ කියලා. ඒ වෙලාවෙත් තිබුණේ නැහැ ඒක. මගේ කණ්ඩායම දවස් දෙකක් ඇතුළත ඒ මුදල එකතු කරගත්තා. එකතු කරගෙන අපි ඉක්මනට ගිහින් දුන්නේ. ඒ වෙලාවෙන් පස්සේ තමයි මරණ සංඛ්‍යාව අඩු වෙනවා කියලා අපි දැනගත්තේ. අඩු වුණ විත්‍ය දැනගත්තේ. ඉතින් ඒ වගේ අපි ඒ රෝහල් වල පද්ධතියට අවශ්‍ය කරන ICU වලට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගොඩාක් ලබලා දුන්නා. ඊට පස්සේ බෙහෙත් ගියක් තිබුණ කාලේ රෝහල් පද්ධතිය පුරාම ඒවා වෛද්‍යවරු සම්බන්ධ කරගෙන අපි අඩුපාඩු ගැන විමසමින් අපි ඒවා කරා. අද වෙනකොටත් අති විශාල වුණ දරුවන් සංඛ්‍යාවකට, විශ්වවිද්‍යාල දරුවන් සහ පාසල් දරුවන් අති විශාල වුණ ගණන් කළ නොහැකි සංඛ්‍යාවකට අපි මුල්‍ය ආධාර සහ ශිෂ්‍ය ආධාර මුදල් ලබලා දෙනවා. පෞද්ගලිකව කෙනෙකු අඩුපාඩුවක් දැක්කොත් ඒක අපි ඒක සකසලා දෙනවා. කොවිඩ් කාලෙම ඒ දරුවන්ට අධ්‍යාපනයක් දුන්නා නේ. කොවිඩ් කාලේ ඇත්තටම අපේ කණ්ඩායම ඒකත් හරි අපූර්ව සිදුවීමක්, අපූර්ව මතක සටහනක්. ඒක කොවිඩ් කාලේදී අපි හැමෝම එකතු වෙලා ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ළමයින්ට අපි ඉගැන්නුවා. ලංකාව පුරාම ඉන්න ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම විෂයන් ඉගැන්නුවා. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සමහර වෙලාවට සමහර විෂයන් ඉගැන්නුවේ. මමත් ඉංග්‍රීසි ඉගැන්නුවා. ඇමරිකාවේ ඉඳලා අපේ තව මිත්‍රයෝ, ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෝ, ඒ වගේ ගොඩක් අය විදේශ රටවල් ලොකු මේ කළමනාකරන විධායක තනතුරු දරන බොහෝ දෙනෙක් එක එක විෂයන් උගන්වන්න පටන් ගත්තා. කැමති වුණා. මුළු ලංකාව පුරාම ඉන්න සිසුන්ට සියලුම විෂයන් නොමිලේ ඉගැන්නුවා. අතිවිශාල සිසුන් සංඛ්‍යාවක් මේකෙන් මේ ප්‍රතිලාභ ලැබුවා. ඉතින් අපි ඒ වෙලාවේ කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා අපි මේ දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්නට උත්සාහ කරා. අපි ඒ දරුවන්ට හැමදාම කියලා දුන්න කරන්න ඕනේ දෙයක්, හොඳ දෙයක් කරන්න, ගහක් හිටපන්න, මේ වගේ වෙනකොට උදව් කරන්න, හැම වෙලේම හොඳ දෙයක් කරන්න, මෛත්‍රී සහගත සිතින් කටයුතු කරන්න කියලා අපි දිගින් දිගට මේ දරුවන් සමග මුළු කාලය පුරාවටම සම්බන්ධ වෙලා ඉඳලා ඒගොල්ලන්ට ගොඩාක් ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරන්න, ධනාත්මකව හිතන්න,
ඒ විදිහට අපි පුරුදු කළා. ඉතින් අපි ඒ අතරේ අපි කිව්වා මේ ඒකත් බොහොම සුන්දර සිදුවීමක් අපි කිව්වා ඔයගලන් අපි වෙනුවෙන් වත්තේ පැලයක් හිටවන්න කියලා. ඉතින් ඇත්තටම මේ ළඟකදී අපිට එවලා තිබුණ පින්තූර ඒ පැල ගොඩක් ලොකු වෙලා දරුවෝ වගේම පැලත් ලොකු වෙලා කියලා අම්මා කෙනෙක් පින්තූර එවලා තිබුණා. ඉතින් ඇත්තටම ඔබ විශ්වාස කරන එකක් නෑ අපි දැකලා නෑ. අපි ඔන්ලයින් එතකොට ඒගොල්ලන්ව අපි ඔඩියෝ දාන්නේ නෑ. අපි දැකලා නෑ වීඩියෝ එක දාන්නේ අපි දැකලා නෑ. දැකලා නැති වුණාට විශාල සම්බන්ධතාවයක් තිබුණා. සියලුම දරුවන් පැල හිටියු අපි කිව්වහමද කියන්නේ සිය ගණනක් අය පැල හිටවල අපිට පින්තූරේ ඔය අපිට එතකොට තේරුණා අපිට කෙනෙකුට යමක් අවබෝධ කරවන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට අවන්නත, ඒගොල්ලෝ අපිට ආදරෙයි. ඒගොල්ලෝ හරිය කීකරව ඉගෙන ගත්තා. ඒගොල්ලෝ ඉතාලම ඒගොල්ලන් හරිම මේ ආසාවෙන් නැදිව ඉගෙනුවා. ඉතින් ඒ කාලය තුල කොවිඩ් ඔන්ලයින් පන්ති කරා රජයේ පාසල්වලත්. රජයේ පාසල්වල පන්ති කරපු ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට යම් ආකාරයේ ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒවා අවභාවිතය කළා පිරිස. ඒ වුණාට අපිත් එක්ක කිසිම කෙනෙක් අවභාවිතය කරේ නැහැ. ඔවුන් කිසිම බෑග්ග්‍රවුන්ඩ් එකේ කිසි සද්දයක්වත් කරන්නේ නැතුව ඒ පන්ති කාලය තුල බොහොම කැමැත්තෙන් ඉගෙන ගත්තා. ඒ කාලය තුලත් අපි දරුවන්ට විශාල වශයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන මිලදී ගැනීමට සහ විශාල වශයෙන් ඒ දරුවන්ගේ ජංගම දුරකථන බිල්පත් ගෙවා දැමීමට සහ අඩුපාඩු අවශ්‍ය දරුවන්ට අවශ්‍ය කරන අඩුපාඩු සපයා දීමට අපි දිගින් දිගටම කටයුතු කරමින් තමයි මේක කරේ. ඉතින් බොහෝ සුන්දර අත්දැකීම් තියෙනවා. ඒවා මෙහෙම පැය භාගයකදී මට කෙටි කරලා කියන්න අමාරුයි. ඇත්තටම මම හිතන්නේ බොහොමයක් කාරණා අපිට අමතක කරන්නම බැරි දේ තමයි කොවිඩ් කාලේ. ඒ කොවිඩ් කාලේ අපිට බොහෝ කාරණා බොහෝ දේවල්ට මුහුණ දුන්නා. සමහර වෙලාවට අද අපි ජීවත් වෙලා ඉන්නවා කියන එකත් එදා අපිට තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්. එක දිගට බොහෝ අය නැති වෙගෙන ගියා. දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අවුරුද්දක් දෙකක් තුනක් පස්සට ගියා. ඉතින් ඒ කාලේ ඉගෙන ගන්න ක්‍රම තිබුණේ නැහැ. මම හිතනවා මේනකා පතන මහත්මිය කිව්වා වගේ කොච්චර ප්‍රයෝජනයක් ඒ දරුවන්ට ලැබුණාද කියන එක. ඒක තවත් සහතිකයක් වෙනවා. ඒ දරුවන්ගෙන් කරපු ඉල්ලීමට පැලයක් රෝපණය කරන්න කිව්වම පැලේ රෝපණය කරලා අද අවුරුදු ගාණක් ගිහිලා ඒකේ තත්ත්වයේ ඵලදායීතාවය පවා කියන්නට ඒ දෙමව්පිය ඉදිරිපත්ලා කොච්චර බැඳීමක්ද කියන එක. මම හිතන්නේ මේ සමාජ සේවී වෘත්තීය ගෝණීය මේ කියන සියලුම භූමිකා තුළ ඇය ගත්තේ නායකත්වයක්. ඒ නායකත්වයේ තුලින් තමයි මේ හැමදේම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මට මෙහිදී මතක් වෙන කාරණාව තමයි මේ නායකත්වයේ සියල්ලත් එක්කද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාදී විද්‍යාර්ථී ඒ සංගමේ 2025 ප්‍රදීප ප්‍රනාම විද්‍යා අධිවනන්දන සම්මාන උළෙලේදී 66 දෙනෙකුට සම්මාන පිදෙනවා. කාන්තාවම මම හිතන්නේ 6ක් නැත්නම් 8 දෙනෙක් ඉන්නේ. 8 දෙනාගෙන් කෙනෙක් ඔබ සමාජ සේවය, ඒ වගේම රාජ්‍ය සේවය ඵලදායී විදියට ඊටාම කැපවීමෙන් කරපු විරු චරිතයක් විදියට තමයි මේ අභිනන්දනයටපත් වෙන්නේ. ඒ ගැන යමක් කිව්වොත් කොහොමද සතුට? ඔබගේ විශ්වවිද්‍යාලයේ. ඔව් ඇත්තටම සතුටුයි. ඒක සම්මානය 66 දෙනෙක් තාම සුවිශේෂී විදිහට තෝරාපත් කරගත්ත විද්වත් මඩුල්ලක් මගින් තෝරාපත් කරගත්ත කෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙන්නට ලැබීම මට ඇත්තටම අභිමානයක් ඒක. ඒක ප්‍රණාමය. ඇත්තටම ඒක මට ප්‍රණාමයක් කියලා මම බොහොම ගෞරවයෙන් ඒ ගැන ආඩම්බර වෙනවා. මට පුළුවන් වුණා මගේ රට වෙනුවෙන් මගේ උපන් භූමිය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්නට, රජයේ නිලධාරිනියක් හැටියට යුතුයකම් ඉෂ්ට කරන්නට. මම හැමදාම රජයේ නිලධාරිනියක් වශයෙන් උනත් හිතුවේ ඇත්තටම අපි අහලා තියෙනවා මේ සමාජ මාධ්‍ය ජාලාවල යන විවිධාකාර දේවල්, ඒවත් අපිට ගන්න දේවල් තියෙනවා. රාජ්‍යයේ ඉන්න තමන්ගේ තනතුරේ රඟපාන අය ඉන්නවා, වැඩ කරන අය ඉන්නවා අහලා ඇති. ඉතින් අපිට මම හැමදාම කල්පනා කරේ රඟපාන කෙනෙක් නෙවෙයි වැඩ කරන කෙනෙක් වෙන්න. ඉතින් රඟපාන අය තරම් මේ ජනප්‍රිය නැහැ වැඩ කරන අය. රඟපාන අය තමයි ජනප්‍රිය. රඟපෑම තමයි ලේසි. රඟපෑමට වඩා වැඩ කරන කෙනෙක් වීම අභියෝගවලට ලක් වෙනවා. ටිකක් වෙනස්. රඟපෑම සහ වැඩ කිරීම අතර මම මේ දෙකින් තෝරාගත්ත වැඩ කිරීම මම තෘප්තිමත් වෙනවා. මම හරි සතුටු වෙනවා වැඩ කරන එක ගැන. මගේ සේවා කාලය තුළ මම කිසිම දෙයක් අනීතික දෙයක් කරලා නැහැ. මේ කනගාටුවටපත් වෙන දෙයක් කරලා නැහැ. මගේ රාජ්‍ය සේවයේ අසුන මම මේක බොහොම පින්වන්තකමට මට ලැබුණ අවස්ථාවක්. මගේ සේවයේ විශේෂයෙන්ම මම ෆයිල් සහ ෆයිල් ලිපිගොනු සමග නෙමෙයි මම කටත් කරන මිනිසුන්ගේ හදවත් සමග. මට ඒ හදවතට සමීප වෙන්න පුළුවන් වුණා. මොකද මේ මගේ රාජකාරිය සම්බන්ධ වෙන අන්තර්ජාලය, දුරකථනය මේවා අවභාවිත වීම, පීඩනයටපත් වුණ පිණිස, දුකටපත් වෙච්ච අය, කරදරයටපත් වෙච්ච අය විශාල වශයෙන් මාව මුණ ගැහෙන්නට එනවා. එතකොට මේ සමහර දේවල් මට අදාළ නැහැ. අදාළ නැති මේක මට ඇත්තටම රාජකාරිය සම්බන්ධයෙන් මට කියන්න පුළුවන්
මේක මට අදාළ නැහැ කියලා විනාඩි 2ක් ඇතුළත මට ප්‍රතික්ෂේප කරලා යවන්න පුළුවන්. ඒ සමහර ගැටලු ගැන කතා කරනකොට මම ප්‍රතික්ෂේප කරලා ගියා නම් එයා සමහර වෙලාවට සීදී වනසා ගන්න ඉඩ තියෙනවා ගැටලුවත් එක්ක. ඉතින් මම විතරක් නෙවෙයි මම මගේ අංශය අයත් අපි ඔක්කොම එකම විදිහට තමයි හිතන්නේ. මගේ පල්ලෙහා වැඩ කරන අනිකුත් නිලධාරීනුත් අපි මම නොහිටියොත් ඔවුනුත් ඒ ආකාරයටම තමයි කටයුතු කරන්නේ. අපි ඔවුන් සමග කටයුතු කරලා කතා කරලා ඔවුන්ගේ ගැටලුව ගැන ඔවුන්ට අවබෝධ කරලා දීලා ඊළඟට කළ යුතු පියවර ගැන කියලා දීලා ඉතින් අපි ගොඩක් උපදෙස් දීලා එයා බොහොම එතකොට සතුටින් තමයි යන්නේ අපි ළඟට ඇවිල්ලා ඔහු අපේ ආයතනය ගැනත් අපි ගැනත් බොහොම ගරු ගාම්භීරව තමයි ඔවුන් එළියට යන්නේ මට ලොකු අපිට ගැටලුවට විසඳුමක් නොවුනාට ඒ උපදෙස් දීලා මේ විදිහට කරන්න කියලා. ඉතින් මම ඒ ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා. මගේ රැකියාව මම ඕන ඉතාම ඉහළින් කරපු කෙනෙක් කියලා මම හද සාක්ෂියකට එකඟව 100%ක්ම සතුටු වෙන කෙනෙක්. ඒ වගේම අතර මේ සම්මානය මට ලැබෙන්න ඕන කියලා මම හිතනවා. මොකද මම හැමදාම හැම මොහොතකම අති විශාල සමාජ මෙහෙවරක් කරපු කෙනෙක්. රජයේ නිලධාරියෙකුට කරන්නට හිතන්නටවත් බැරි තරම් වූ සමාජ මෙහෙවරක් කරා. මම පසුපස අති විශාල උදැවැන්ත කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම මම කෙරෙහි අති පුදුමාකාර විශ්වාසයකින් කටයුතු කරන සමහර වෙලාවට මගේ මේ තනතුරත් නිසා ඕන් විශ්වාස කරනවා ඇති. මගේ තනතුර සහ මේ කාලය තුල මම අපි මේවා කරපු ආකාරය ගැන ඕන් විශ්වාස කරනවා ඇති. ඉතින් පහුගිය කාලේ මේ හෝමගම රෝහලට අපිට පුළුවන් වුණා ඇඳන් ප්‍රමාණය ICU එකට ඇඳන් 5ක් ලබා දෙන්න. ඉතින් ඒවට යන්නේ ඇත්තටම අපි කණ්ඩායමට අපිට ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදනය හොයාගන්න අපිට යන්නේ පැය කිහිපයයි දවස් කිහිපයයි. ඒ වගේම ECG යන්ත්‍රය අක්‍රිය වුණයි කියලා දැනගෙන අපිට පැය 3ක් ඇතුළත අපිට ඒක හොයලා දෙන්න මේ පුළුවන් වුණා. ඒක ඇත්තටම අපි මේ මුදල සමාගමට ගෙවුවම සමාගම තමයි ගිහලා බාර දුන්නේ. අපි ගියෙත් නැහැ. ඉතින් අපිට ලකුණු දමා ගැනීමටවත් අපිට කැපී පෙනෙන්නවත් කාටවත් උවමනාවක් උනේ නැහැ. සමාගමට සල්ලි ගෙවුව සමාගම ගිහිල්ලා වෛද්‍යවරුන්ට බාර දුන්නා. එච්චරයි ඒ සිදුවීම. ඒ පරිත්‍යාගය එතනින් ඉවරයි. ඉතින් ඒ විදිහට තමයි අපි කරපු හැම පරිත්‍යාගම පහුගිය අවුරුදු 13 තුලම කරේ. මගේ දැන් ඇත්තටම ඒ නිසා තමයි ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් අගය කිරීම කරන්නේ. මොකද මේ කරපු කාරණාව බොහෝ අය බොහෝ විට කරන්නේ වෙනස් ආකාරයකට. ජයවර්ධන ආදි විද්‍යාර්ථීන් මේ හැම අවුරුද්දෙම මෙවැනි විදිහ එකතු වීම සහ සම්මාන වල ගණනාවක් එහි පවත්වනවා. ඒ විශ්වවිද්‍යාල පරිසරයත් එක්ක ඒකෙන් බිහිවෙච්ච විශාල පිරිසක් අතරින් ඉතාමත්ම හොයාගත්ත කැටි කරගත්ත පිරිසක් සුවිසල් මෙහෙවරක් කරපු අය තුලත් සුවිසල්ම මෙහෙවරක් කරපු අයට තමයි මේ සම්මාන හිමි වෙන්නේ. ඒ නිසා මේනකා පතිරණ මහත්මියගේ සම්මාන හිමිවීම විය යුතුමයි. මම හිතන්නේ ඒක හරි ධෛර්යයක් ශක්තියක් ඇය කරපු කාරණාවට. අවසන් වශයෙන් මම මෙහිම එකක් අහන්න කැමතියි. ඔබගේ මේ කාර්ය භාරයන් සියල්ලත් එක්ක ගෙදර සමබර කරගෙන සමාජ සේවාවත් කරගෙන ආයතනයේ වැඩත් කරගෙන යුතුයකම් වගකීම් ඔක්කොම මේ පැය 24 තුළ ඉෂ්ට කරමින් කටයුතු කරනවා. මේ කාර්ය භාරයේදී ඔබ කාන්තාවක් විවස කියන්නේ රාජ්‍ය නිලධාරිනියක් ඒ වගේම සමාජ ක්‍රියාකාරිනියක් මවක් බිරිඳක් විදියට සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඔව් ඇත්තටම මේ මහා සුවිසල් දෙවන්ත කර්තව්‍ය පසුපස මගේ පවුලේ අයත් හිටියා. මගේ දූල දෙන්නත් හිටියා. ඒගොල්ලන් පුංචි කාලේ ඉඳලම මේ මගේ දේවල් වලට හරි ලොකු සහායක් මහත්යත් ඒ වගේ අපි මේක විශාල ඒ කියන්නේ සංවිධානයේ මම කරාට මේකේ ලොකු වැඩ කොටස් තියෙනවා කරන්න දරා ගන්න බැරි තරම් හිතාගෙන සමහර වෙලාවට අපිට දරුවෝ 500කට පොත් ගෙනවකට පොත් ලොරියක් ගේනේ පොත් ලොරියම පන්තියේ දරුවෙක් ඒ කියන්නේ ළමයි 500කට පැක් කරන්න ඕනේ. මගේ ලොකු දුව එයා 7 පන්තියේ ඉන්න කාලේ ඉඳලම එයාට පුළුවන් වුණා මේක තනියම කරන්න. සමහරට අපි ගෙදර කට්ටිය එකතු වෙලා එළි වෙනකල් මේ විදිහේ පැක් කරනවා. ඉතින් මේක ඇත්තටම අපි අපේ වැඩක් කියලා හිතන්න පටන් ගත්තේ. සමහරට අපි ගෙදර මේ පරිත්‍යාග කරන්න මුදල් මේ පරිත්‍යාග කරපු කිසි කෙනෙක් එන්නේ නැහැ. මගේ ගෙදර මගේ අපි කට්ටිය අපේ පවුලේ කට්ටිය තමයි අම්පාරට වාහනේ අපේ ගෙදර අපේ කාර් එකෙන් අපි අම්පාරට යනවා. එතකොට වෙන ලොරියකින් තමයි බඩට ගියවන්නේ. ඒ වගේ අපි මේක කණ්ඩායමක පොදු වැඩක්. මට විතරක් ගෞරවයක් හෝ සම්මානයක් හෝ හිමිය යුතු දෙයක් නෙමෙයි. පසුපස විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒකත් මම මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ ගමන අපි ආවේ. ඒතකොට මේකෙදි ඇත්ත වශයෙන්ම අවසාන වශයෙන්ුත් අපිට පොඩි අදහසක් මේ බලන් ඉන්න ඇයට මොකද්ද මේනකා පතිරණ මහත්මිය දෙන්න පුළුවන් අදහස බලාගෙන ඉන්නවා කාන්තාව මව්වරු වැඩිහිටියෝ දරුවෝ හැම කෙනෙක්ම මේකෙන් අද හුඟක් අය දැනගත්තා ඔබ මේ කරන මෙහෙවරත් එක්ක ඒගොල්ලන්ට ආකර්ෂණය කරගන්නවා ඒ සේවාවන් කරන්න පණිවිඩයක් විදිහට මොකද්ද දෙන්න පුළුවන් මන්නේ අවසන් වශයෙන් කල නොහැක්කක් නොහැක ඉතාමත්ම වැදගත් කල නොහැක්කක් නොහැක
ඔබට හිතනවා නම් ඔබට හැමදේම කරන්න පුළුවන්. ඔබට යමක් බෑ කියලා තීරණය කරනවා නම් ඒ තීරණය කරන්නේ ඔබ. ඔබව ඒ ආකාරයට මනින්න දෙපා නෑ. මට පුළුවන්. මට මේ දේ කරන්න පුළුවන්. අපි ගැන ආත්ම විශ්වාසයෙන් ඉන්නට ඕන. අපේ ආත්මාභිමානයෙන් ඉන්න ඕන. අපිට පුළුවන්. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. මට වෙලාව නෑ. ඒක අපේ සංකල්පයක්. ඒ නිකන් අපි නිදහසට කාරණාවක් වශයෙන් අපිම හිතා ගන්න දෙයක් නෑ. මේ තියෙන වෙලාව හොඳටම ප්‍රමාණවත්. මේ තියෙන සම්පත් හොඳටම ප්‍රමාණවත්. මේ තියෙන කැපැසිටි එක හොඳටම ප්‍රමාණවත්. මට කියන්න තියෙන්නේ කල නොහැක්කක් නොහැක. කල නොහැක්කක් කියන එක ඔබට ජීවිතයට එකතු කරගන්න. මේනකා පතිරණ මහත්මියගේ මේ ජීවිතේ මේ කරපු කතාව තුළ ඔබට ගන්න බොහෝ කාරණා තිබෙනවා. ඔබටත් මේ විදියටම වෙලාව කළමනාකරණය කරගෙන බොහෝ දේ ඔබට කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ ඒ ගැන සිතුවිල්ලක් පමණයි. මේ විදියට කටයුතු කරන්ට මේකෙන් ඔබට ආදර්ශයන් ගන්නාවක් ගන්න පුළුවන්. අද අපි යාල් ටීවී පුරවැසි කිරුළ තුලින් ඔබ හමුවට ආවේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ TRC ආයතනයේ අධ්‍යක්ෂ අනුකූලතා පාරිභෝගික කටයුතු මේනකා පතිරණ මහත්මියයි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. යාල් ටීවී පුරවැසි කිරුළ අද මෙතකින් සමාප්තියටපත් වෙනවා. ලබන සතියේ මේ වේලාවටම හමු අපේක්ෂාවෙන් සමුගන්නවා. ඔබට සුබදායි දවසක් වේවා.